හායි චිකු හබ් YouTube channel එකට මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වෙනකොට ලංකාවේ කාන්තාවන් බොහොමයක් දෙන අතර තමන්ගේ හම සුදු කරගන්න ඕනේ කියන දේ නිතරම කතා බහට ලක් වෙන දෙයක්. ඉතින් එහෙම හම සුදු කරගන්නකොට ගොඩක් දෙනෙක් සැලකිලිමත් නොවන කරුණු කිහිපයක් ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් සුදුවට ලස්සනට ඉන්න එක ඕනෙම කාන්තාවක් කැමති දෙයක්. හැබැයි ඉතින් ඒක කරන්න කිසිම ප්‍රොඩක්ට් එකක ගුණාත්මක භාවයක් හොයන්නේ නැතුව මේකෙන් එන සයිඩ් ඉෆෙක්ට් ගැන නොසලකා රැල්ලට මේ දේ කරන්න ගියොත් නම් ඇත්තටම අපිට තියෙන අපේ ස්වභාවික ලස්සනත් විකෘති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් දෙනෙක් හිතනවා සුදු පැහැති සමක් කියන්නේ ඒක තමයි ලස්සන කියලා. ඒ වගේම විවිධ ජනප්‍රිය චරිත අනුකරණය කරන්න දැන් ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් එහෙම කරන්න ගිහිල්ලා තමන්ගේ සුන්දරත්වය නැති කරගත්තු ගොඩක් දෙනෙකුත් අපි අතර ඉන්නවා. කාන්තාව විතරක්ම නෙමෙයි. සමහර විට පුරුෂ පාර්ශවයක් මේ දේවල් කරන්න මේ වෙනකොට පෙළඹිලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් බහුතරයකට උපතින්ම හිමි වෙලා තියෙන්නේ දුඹුරු හෝ ලා දුඹුරු පැහැති තලෙලු සමක්. මෙලනින් වර්ණකය අධික සමක් පිහිටීම සහ සම නිරන්තරයෙන් අවරශ්මියට නිරාවරණය වීම තමයි මේ වගේ තද පැහැති සමක් ලැබීමට හේතුවක් වෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට කහ පැහැයට හුරු රන්වන් පාට සමක් අපි කිහිප දෙනෙක් අතරේ තියෙන්නත් පුළුවන්. ඉතින් මේ සම සුදු කර ගැනීමට ගොඩක් කාන්තාවෝ නොයෙකුත් ආලේපන ගල්වන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ ආලේපනවල සමට අහිතකර නොයෙකුත් රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරපු අනුමැතියකින් තොර ආලේපන වෙළඳ පොලේ මේ වෙනකොට ගොඩාක් මිලදී ගන්න අපිට අවස්ථාව තියෙනවා. මේවා දේශීය නිෂ්පාදන වගේම බහුජාතික සමාගම්වල රූපලාවන්‍ය නිෂ්පාදනද ඉතාමත්ම ලාභදායී මිලකට මේ වෙනකොට වෙළඳපොලෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් අපි කරන වරදක් තමයි ශරීරයට නොයෙකුත් දියර එන්නත් කිරීම. ඒක මේ වෙනකොට ජනප්‍රිය ක්‍රමයක්. ඒ වගේම ලේසර් ප්‍රතිකාර පෙති වර්ග බීම මගින්ද සමේ පැහැය වෙනස් කරගන්න ගොඩක් කාන්තාව උත්සාහ කරනවා. සම පැහැපත් කරන ආලේපන සහ එන්නත් වලින් මෙලනින් නිෂ්පාදනය අවම කරලා ශරීරයේ ස්වභාවික ක්‍රියාවලියට බාධා ඇති කරනවා. ඒ වගේම මේවල අඩංගු රසායනික ද්‍රව්‍ය සමේ ඉහළම ස්තරය ඉවත් කරනකොට අහිතකර සූර්ය කිරණ හා පරිසරයේ ඇති නොයෙකුත් අපද්‍රව්‍ය වලට සම නිරාවරණය වෙන්න පුළුවන්. එතකොට නිකම්ම අපේ ස්කින් එක ඩැමේජ් වෙනවා. ඒ වගේම තවත් ලැබෙන අහිතකර ප්‍රතිඵලයක් තමයි මේවල අඩංගු රසදිය සමට අවශෝෂණය වුණාට පස්සේ ඇත්තෙන්ම ඔය කියන විදිහට සම සුදු වෙනවා. ඒ වගේම මේවා දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න ගියොත් වකුගඩු රෝග, ස්නායු රෝග, මානසික ආතතිය, අතපය වෙවුලීම, ඒ වගේම නොයෙකුත් ආසාදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඔයා ගර්භණී මවක් නම් දරුවගේ වර්ධනයටත් මේ වලින් බලපෑම් ඇති කරන්න ඉඩ කඩ තියෙනවා. සමහර වෙලාවට මේවා පාවිච්චි කිරීම තුළින් අපේ සම තුනී වෙලා සමට යටින් තියෙන ලේ නහර එළියට පේන්න ගන්නවා. ඒ වගේම සුදු වෙන්න කරන තවත් භයානකම දෙයක් තමයි ග්ලූටටයින් එන්නත් ලබා ගන්න එක. ඒවල අතුරු ආබාධ ගොඩක් තියෙනවා. ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතයට වෙන හානියවත් නොසලකා මේ දේවල් වලට පෙළඹෙන්න සමහර හේතු තියෙනවා. මොකද සමාජ මාධ්‍ය ජාලා තුලින් මේ සම්බන්ධව ගොඩාක් පෙළඹවීම් ඇති කරනවා. ඒ වගේම තමයි තමන් විවිධ චරිත අනුකරණය කරන්න යනවා. අන් අයගේ ආකර්ෂණය ලබා ගන්න කියලා ගොඩක් දෙනෙක් මේ වගේ දේවල් කරන්න පෙළඹෙනවා. ඒ වගේම සමාජයේ ජනප්‍රිය චරිතයක් වෙන්න, ඒ වගේ විවිධ හේතු නිසා ගොඩක් දෙනෙක් මේ වගේ දේවල් වලට පෙළඹිලා තමන්ගේ ස්වභාවික රූපෙත් නැති කරගත්ත අවස්ථා නම් තියෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත 2015 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය නමින් නව ආයතනයක් ආරම්භ වුණා. ඖෂධ, වෛද්‍ය උපකරණ, නිෂ්පාදන, සායනික පරීක්ෂණ ඇතුළු අංශ ස්ථාපනය කිරීමේ බලය ඔවුන්ට පැවරී තියෙනවා. ජාතික උපදේශක කමිටුවක් පිහිටවීමට පනතේ විධිවිධාන සලසා ඇති අතර 1980 අංක 27 දරන පිළවුන් උපකරණ හා ඖෂධ පනත මේ සමගම අහෝසි වෙලා ගියා. මේ පනතෙන් ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවලින් ඇතිවිය හැකි අතුරු ආබාධ වලින් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ නීති සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම මේ පනතෙන් අදාළ ඖෂධය මගින් අපේක්ෂිත පරමාර්ථය ඉටුවනවද යන්න විමසා බැලීම ගුණාත්මක භාවය යන කරුණුද අනාවරණය වෙනවා. මේ පනතේ ක්‍රියාකාරීත්වයෙන් ඖෂධ සල් සහ රූපලාවන්‍ය ගාරවල ඇති ප්‍රමිතිය සහ නිසි අවසරයකින් තොර නිෂ්පාදන, කල් ඉක්ුත් වූ නිෂ්පාදන වලට අදාළව නීතිය ක්‍රියාත්මක කරනවා. ඉතින් අද වැඩසටහන ඔයාලට වටිනවා නම් ඔයාලට දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම මේක යාළුවෝ අතරට ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද දැන් මේ සුදු වෙන එක රැල්ලක් වෙලා තියෙන නිසා. ඉතින් ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මම චිකු.